right guys ඉතින් අදත් අපෙන් ගානක් අහලා තියෙනවා මේ ගාන කියන්නේ වෘත්තිශල්පයේ ගානක් පොඩක් වෙනස් ගානක් ඉතින් අපල මේ ගාන මොකක්ද කියලා දැන් ඔයාලට ස්ක්‍රීන් එකේ පෙනේ ගාන හරි අවිතානේ තන්තුවකින් ආදල් ලද පබළු දෙකක් සිරස් තලයක සවිකන ලද සුමට වෘත්තාකාර කම්බියක් දිගේ සර්පණ වීමට නිදහස් ඒවා ස්කන්ධ සිම්පල් M හා කැපිටල් M කියලා කියනවා මේ කැපිටල් M කියන කෙනා M ට වඩා විශාලයි සිම්පල් M ට වඩා ඊළඟ මේ තන්තුව ඇදී තිබෙන විට එය කේන්ද්‍රයේ දෙකැලප කෝණයක් ආපාදනය කරනවා කියලා කියනවා. ඒ වගේම ආරම්භයේදී පබළු නිශ්චලව පීඩන ලෙසත් අනිත් වැදගත් නිශ්චලව පීඩන ලෙසත් හරි තන්තුව කේන්ද්‍රයට ඉහළින් තියෙන තන්තුව තිරස්ව පීඩන ලෙසත් තබා මුදාහරිනවා කියලා තමයි කියන්නේ. ඊට පස්සේ මේ තන්තුව තිරස සමග තීට කෝණයක් සාදන විට අපිට සමීකරණයක් දීලා තියෙනවා තීට ඩොට් වල වර්ගයක් කියලා. හරිද මෙන්න මේ සමීකරණයේ බව පෙන්නන්නයි තියෙන්නේ. හරි අපි බලමු එහෙනම් කොහොමද මේ ගාන හදන්නේ කියලා. මුලින්ම ඔයාලා කරන්න ඕනේ එයාගේ ඉනිෂියල් අවස්ථාව ඇඳගන්න. හරිද? ඒ ඉනිෂියල් අවස්ථාවේදී අපිට කියනවා මෙයාගේ තන්තුව තියෙන්නේ තිරස් වෙලා කියලා. එතකොට මෙන්න මේ විදිහට තන්තුව කේන්ද්‍රයට ඉහළින් තිරස්ව ඇඳගන්න. තිරස්. හරිද? ඒ විදිහට ඇඳගත්ත තන්තුවේ එක කෙළවරකට සිම්පල් M ස්කන්ධයක් ගැට ගන්නවා. අනිත් පැත්තට අනිත් කෙළවරට එන්නේ කැපිටල් M ස්කන්ධය. ඒක වඩා බර කෙනා කවුද? මේ කැපිටල් M කියන කෙනා. මේ විදිහට ගැට ගැහුවට පස්සේ මෙයාගේ කේන්ද්‍රය අපි හිතුවොත් එහෙම මෙන්න මේ වගේ ලක්ෂයක තියෙනවා කියලා. හරි. වෘත්තයේ කේන්ද්‍රය මේ වෘත්තයේ කේන්ද්‍රය මත මෙන්න මේ තන්තු දෙකේ නැත්නම් මේ අංශු දෙක කේන්ද්‍රය මත ආපාදනය කරපු කෝණයක් ගැන අපිට කියලා තියෙනවා ඒක 2 ඇල්ෆා කියලා. කියන්නේ මෙන්න මේ වගේ මෙතන 2 ඇල්ෆා කෝණයක් ආපාදනය කරනවා. ඒතකොට මේ ඇඟලා තියෙන රේඛා දෙක කෙලින්ම සිම්පල් A දුරක්. මොකද හේතුව මෙයාගේ වෘත්තයේ අරය අපිට කියලා තියෙනවා පල්ලෙහාදී වෘත්තයේ අරය සිම්පල් A කියලා. ඉතින් මේ අරයක් වෙන තන්තු දෙකක් රේඛා දෙකක් තියෙනවා. ඉතින් මේ රේඛා දෙක සමාන වෙන්න ඕනේ. මොකද මේකම වෘත්තයේ මතම මම ඇඳලා තියෙන්නේ. හරි. ඒතර මෙයා 2 ඇල්ෆා කෝණයක් ආපාදනය කරනවා නම් කේන්ද්‍රයේදී මම දන්නවා මෙන්න මෙතන තියෙන කෝණ දෙක සමානයි කියලා. හරිද? එහෙනම් එක කෝණයක් වෙන්නේ කීයද? පයි බෙදීම 2 රින ඇල්ෆා. පයි බෙදීම 2 රින ඇල්ෆා. ඉතින් මේවා නම් ඔයගොල්ලෝ දන්නවා. හරි? මේවා දන්නේ නැතුව නම් ඒ ලෝක ගන්න ටිකක් අමාරුයි. හරිද? ඒ විදිහට අඳගත්තට පස්සේ ඊළඟට අපිට කියන්නේ ගානෙදී මෙයා තීටා කෝණයක් ආපාදනය කරනවා නම් හරි? ඒ කියන්නේ මේ තන්තුව දැන් මේ අංශු දෙක පොඩ්ඩක් එහාට ගිහිල්ලා තියෙන්නේ. තියෙන අවස්ථාවක් ගත්තොත් මෙයා තිරසට තීටා කෝණයක් ආපාදනය කරන අවස්ථාවක්. ඒක මම නිල් පාටින් මේ විදිහට පෙන්වුවොත් එහෙම මෙන්න මෙතන සිම්පල් M ස්කන්ධයක් ඉන්නවා. මේ පැත්තේ කැපිටල් M ස්කන්ධයක් ඉන්නවා නම් මෙන්න මේ තන්තුවේ තිරසට ආනතිය. තිරස කියන්නේ මේ වගේ තැනක් කියලා ගමු. තිරසට ආනතිය තීටා. මොනවා විදිහට තීටා ඉන්නවා. පැහැදිලිද? ඒතර හැබැයි තාමත් මෙයා කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය වෙනස් වෙන විදිහක් නැහැ. ඒ කියන්නේ මෙන්න මේ හරියට කේන්ද්‍රය තියෙන්නේ. මෙයා තාමත් කේන්ද්‍රය මත ආපාදනය කරන කෝණය 2 ඇල්ෆා වෙන්න ඕන. හරිද? මේකට ගත්තොත් right මේ කෝණය 2 ඇල්ෆා. හරිද? ඊළඟට අපි දන්නවා මේ සම්පූර්ණ කෝණය කීයද කියලා. ඒක අපි කලින් හොයලා තියෙනවා. මම ආයෙ මාක් කරන්න යන්නේ නැහැ. ඒක පයි බෙදීම 2 රින ඇල්ෆා. හරිද? right. දැන් අපි මේ වගේ සාධාරණ අවස්ථාවක ඉනිෂියල් අවස්ථාව යනකට පස්සේ සාමාන්‍ය වෘත්ති චලිත ගානක් කරනවා නම් අපි කේන්ද්‍රය හරහා අපි මාක් කරගන්නවා විභව ශක්තිය ශුන්‍ය මට්ටම කියලා. ඒ සාමාන්‍ය කේන්ද්‍රය හරහා මාක් කරගන්නේ අපිට ලේසි මෙතන ඉඳන් ගාන කන්ටිනියු කරගෙන යන්න. දුරවල් මනින්නත් මාර ලේසි. හරිනේ. ඉතින් ඔය විදිහට විභව ශක්තිය ශුන්‍ය මට්ටම මාක් කරාට පස්සේ අපි මේක පළවෙනි අවස්ථාව මේක දෙවෙනි අවස්ථාව කියලා ගත්තොත් අපිට මෙයාට දාන්න පුළුවන් ශක්ති සංස්ථಿತಿ නියම. හරිද? ඒතර පළවෙනි අවස්ථාව ගත්තොත් පළවෙනි අවස්ථාවේ ප්‍රවේගයන් ඔක්කොම බිඳුවයි. එහෙනම් මේ අංශු දෙකටම ප්‍රවේගයන් බිඳුවයි කියලා බිඳුව දන බිඳුව කියලා දාගත්තොත් ඊළඟට මෙයාගේ ගන්න ඕනේ විභව ශක්තිය. විභව ශක්තිය කියන්නේ මෙන්න මෙයාගේ සිරස් උස මැන ගන්න වෙනවා. එක අංශු වලට සිරස් උස. දැන් මේක තමයි සිරස් උස වෙන්නේ. අතු පාටින් මාක් කරන උස. මෙන්න මේ උස හොයා ගන්න ඕනේ අපි සිරස් උසක් කියලා. මෙන්න මේ උස. හරිද? මම හිතුවොත් මේක h කියලා මේ උස සමාන වෙනවා මෙන්න මේ කෝණයෙන්
හරිද? මෙන්න මේ කෝණේ A sin කරොත්. එතකොට මේ කෝණය හොයාගන්න. මේ කෝණය කියන්නේ මෙන්න මෙතන තියෙන කෝණයක් දෙකම සමානයි. ඒක කෝණයක් phi බෙදීම දෙක වෙන අල්පනා. හරිද? එහෙනම් මේ h උස වෙන්නේ කීයද? මේ h උස වෙන්නේ A sin phi බෙදීම දෙක ඍණ alpha. ඒ කියන්නේ h කියන්නේ A cos alpha. හරිද? මේක පැහැදිලි වෙන්නේ නැති කියලා. right? එතකොට එයා A cos alpha නම් අපිට පුළුවන් එයාගේ විභව ශක්තිය දාගෙන යන්න දැන් simple m ගේ විභව ශක්තිය mg h කියන්නේ කවුද? A cos alpha. ඊළඟට ආපහු plus capital M ගේ විභව ශක්තිය mga එයාට දෙන්නේ ඒකම තමයි. හරිද? මොකද හේතුව එයාගේ උසත් මේ උසටම සමානයි බලන්න. තේරෙනවද? right? හරිද? ඒතර එයාත් mga cos alpha. හරි. එහෙනම් පළවෙනි අවස්ථාවේ ශක්තියින් ටික දැන් ඔක්කොම ඉවරයි. ඊළඟට අපි යනවා දෙවෙනි අවස්ථාවේ ශක්තියින් වලට. දෙවෙනි අවස්ථාවේ ශක්තියින් ටික ගන්නකොට මුලින්ම බලන්න ඕනේ න්යාය ප්‍රවේග මොනවද කියලා. මේ අංශ දෙකම එකම වෘත්ත චලිතයක යනකොට තන්තුකින් ගැට ගහලා කනෙක්ට් වෙලා තියෙනකොට මේ දෙන්නටමයි කියන්නේ එකම ප්‍රවේගයක්. රේඛීය ප්‍රවේගයත් සමානයි, කෝණික ප්‍රවේගය ගත්තත් සමානයි. එහෙනම් මම හිතා ගන්නවා මෙයාගේ රේඛීය ප්‍රවේගය මේ අවස්ථාවට අදාළව සිම්පල් v කියලා. සිම්පල් m get සිම්පල් v එහෙනම් කැපිටල් M get සිම්පල් v වෙනවා. එහෙනම් මම දැන් මෙයාගේ ශක්ති සංසියනීය දානය කොටසදී මම කියනවා භාගයක් සිම්පල් mv වර්ගය ධන භාගයක් කැපිටල් M v වර්ගය. ඊළඟට මෙයාගේ ඇඩ් වෙන්න ඕනේ මොකද්ද? විභව ශක්තියින් දෙකක්. ඒතර මේ පළවෙනි සිම්පල් m ගේ විභව ශක්තිය ලියන්න කලින් එයාගේ උසක් මැනගන්න ඕනේ. ඉතින් මම මෙන්න මේ රතු පාටින් දාපු උස මැනගන්නයි යන්නේ. ඉතින් මේ වගේ උසක් මැනගන්න නම් අපිට තව කෝණයක් හොයාගන්න. මොකද මේ කෝණය මෙන්න මේ කෝණය. පැහැදිලිද? ඒක මම h1 කියලා නැත්නම් h සිම්පල් m කියලා ගත්තොත් ඊළඟට තව උසක් හොයාගන්න කියනවා මෙන්න මේ පැත්තට. එනවා නේද? මෙන්න මේ උසක් හොයාගන්න. සිරස් උස්වල් දෙකක් මැනගන්න ඕනේ. ඉතින් එයා මම ගත්තොත් එහෙම කැපිටල් සිම්පල් h කැපිටල් m කියලා. හරි? මෙන්න මේ උස්වල් දෙක මම හොයන්න ඕනේ. h සිම්පල් m එක හොයන්නත් ඕනේ. h කැපිටල් m එක හොයාගන්නත් ඕනේ. ඔන්න ඔය දෙක හොයාගත්තොත් මට පුළුවන් මෙයාගේ ශක්ති සංසියනීය කන්ටිනියු කරගෙන යන්න. දැන් මේ දෙන්න හොයාගන්න නම් අපිට කෝණ හොයන්න තියෙනවා කියලා දැන් ඔයාලට පේනවා. හරිද? ඉතින් මෙන්න මෙහෙමයි මෙයාගේ කෝණය හොයාගන්නේ. දැන් අපි මෙතන ගාණිතිය අපිට කියලා තියෙනවා මෙයාගේ තිරසට මේ තන්තුවේ තිරසට ආනතිය කීයද කියලා. ඉතින් තිරසට ආනතිය මම උඩිනුත් දාගත්තා. දැන් මම ආපහු මෙන්න මෙතනින් දාගන්නවා මගේ පහසුවට මෙන්න මෙතන තීර කියලා. එතන තීට නම් දැන් ඔයාලට තේරෙන්නේ නැති එතන තීට නම් මෙන්න මෙතන කෝණය මනින්න පුළුවන්. හරිද? මම මේ මාක් කරන කෝණය කීයද? මේක හරි සම්පූර්ණ කෝණයේ පයි බෙදීම දෙක ඍණ ඇල්ෆා නම් මේ කෝණය වෙන්නේ පයි බෙදීම දෙක ඍණ ඇල්ෆාගෙන් තීට අඩු කරාම උත්තරේ. පැහැදිලිද? ඔන්න ඔය කෝණය. ඉතින් ඔය කෝණයම නේද මෙතන තියෙන්නේ. පැහැදිලිද වැඩි? එහෙනම් සිම්පල් h කැපිටල් M කියන උස අපි හොයලා ඉවරයි දැනට. ඒක එන්නේ සිම්පල් A sin දැන් මේ හොයාගත්ත කෝණය. කවුද? පයි බෙදීම දෙක ඍණ ඇල්ෆා ඍණ තීටා කියන කෙනා. ඉතින් මේක හරිය ලේසි ත්‍රිකෝණමිතිය සමීකරණයක් තියෙන. ඉතින් මේක සුළු කරගත්තොත් A cos හරි ඇල්ෆා ධන තීටා වෙනවා. මේවා දන්නේ නැත්නම් ගාන පොඩ්ඩක් අමාරු වෙනවා. ඊළඟට අපි සිම්පල් h කැපිටල් M කියන උස හොයන්න ගියොත් එහෙනම් මෙන්න මෙතන කෝණයක් හොයන්න ඕනේ කියලා මම කලින්ම කිව්වා. ඉතින් දැන් මේක සරල රේඛාවක් මෙතන තියෙන සරල රේඛාවක්. දැන් අපි ආගේ කෝණ දෙකක්ම දන්නවා. එකක් 2 ඇල්ෆා අනිත් එක phi බෙදීම දෙක ඍණ ඇල්ෆා ඍණ තීටා. දැන් මේ දෙන්න දන්නවා. එහෙනම් ඉතුරු කෙනා හොයන්නද කියන්නේ. කියන්නේ මෙන්න මේ කෝණය කියන්නේ ඉතුරු කෝණෙනේ. ඉතින් ඔය තුන් දෙනා එකතු කරාම phi එන්නනේ ඕනේ. ඉතින් එහෙනම් phi එන විදිහට මෙතනට එන්න ඕනේ අගය හිතෙන් ගන්න පුළුවන්. දැන් already phi බෙදීම දෙකක් තියෙනවා නම් තව මදි phi බෙදීම දෙකක්. ඊට පස්සේ මෙයාගේ එකතු කරාම මෙන්න මේ 2 ඇල්ෆායි මේ ඇල්ෆායි කැපිලා යනවා. කැපිලා ගිහිල්ලා ඇල්ෆා තමයි ඉතුරු වෙන්නේ. එහෙනම් මේ ඇල්ෆාවත් අපි අයින් කරගන්න ඕනේ. එහෙනම් ඍණ ඇල්ෆා. ඊළඟට මෙතන තව ඉතුරු වෙනවා ඍණ තීටක්. එයාව අයින් කරගන්න ධන තීටක් දාගන්න ඕනේ. එහෙනම් මෙන්න මෙතන කෝණය වෙන්නේ මොකද්ද? phi බෙදීම දෙක ඍණ ඇල්ෆා ධන තීටක් කියන එක. හරිද? මම මේ ගාන හදන්න ගත්ත කටසටහන් පොඩ්ඩක් මතලා දානවා. එහෙනම් සිම්පල් h කැපිටල් M කියන කෙනාගේ උත්තරය ගන්නත් පුළුවන්. කීයද? A sin phi බෙදීම දෙක ඍණ ඇල්ෆා ධන තීටා කියලා. මේක පොඩ්ඩක් සුළු කරගත්තොත් මෙතන තියෙන්නේ A cos හරි A cos ඇල්ෆා ඍණ තීටා. පැහැදිලි වැඩි. හරි. එහෙනම් A දෙන්න හොයාගත්තා නම් අපිට දැන් ශක්ති සංසියනීය දාගන්න පුළුවන් ලේසියෙන්ම.
මොකක්ද දෙන්නේ simple mg hm කියන එක. කවුද hm කියන්නේ? hm කියන්නේ a cos alpha ඍණ θ. මෙන්න මෙතන තියෙන a cos alpha ඍණ θ තමයි. හරිද? right. එයාව රිප්ලේස් කරගන්න. a cos alpha ඍණ θ. ඊළඟට capital M ගේ විභව ශක්තියන්නේ mg h capital M කියන එක. ඉතින් අපි දන්නවා කවුද මේ h capital M කියන්නේ කියලා? h capital M කියන්නේ මෙන්න අපි හොයාගත්ත කෙනා a cos alpha ධන θ. ඒකත් රිප්ලේස් කරන්න a cos alpha ධන θ කියලා. පැහැදිලි වැඩි. right. දැන් අපි ශක්ති සංශ්ලේෂ නියමය දාලා ඉවරයි. ඊළඟට අපි යන්නේ මෙයාගේ පොඩක් සුළු කිරීමට. දැන් මෙයාව සුළු කරගත්තොත් මට පේනවා මෙයාගේ GA cos alpha එළියට ගන්න පුළුවන්. එතකොට simple m ධන capital M එකක් වංගත පැත්තේ ඉතුරු වෙනවා. මම මෙතන දකුණත පැත්ත දිහා බලද්දි මට තේරෙනවා මෙතන භාගයක් තියෙනවා. මේ භාගෙන් ඉති කරගන්න මම හැම පදයක් දෙකෙන් ගුණ කරගන්නවා. එතන මට එනවා v වර්ගය පොදුයි කියලා අරගත්තොත් simple m ධන capital M එකක්. ඊළඟට අනිත් සෙට් එකෙත් පොදු පදයක් තියෙනවා. මොකද්ද? GA කියන කෙනා. ඒක දෙකකින් වැඩි වෙනවා. එතකොට 2AG කියලා මම එළියට අරගත්තොත් මෙයාගේ තියෙනවා simple m cos alpha ඍණ θ. හරි. මම මෙන්න මෙතන වරහන්ට කොටු වරහනක් දා ගන්නවා. නැත්නම් ඇතුළේ තියෙන සුළු වරහන් එක්ක මෙයා පැටලෙන්න පුළුවන්. ඊපස්සේ capital M GA cos alpha sorry මම මෙතන GA එළියට ගත්තනේ. ඒ නිසා ඒව ලියන්න බෑ. ඒක capital M cos alpha ධන θ. පැහැදිලිද? ඊළඟට මෙයා කරන්න ඕනේ අපි v වර්ගයේ උක්ත කරගන්න. මොකද්ද v වර්ගයට එන්නේ බලන්න. දැන් ලස්සනට උක්ත කරගන්න පුළුවන් නේද? බලන්න. මෙන්න මේ කොටස මම සකල වරහණකින් දාන කොටස අපිට ගේන්න පුළුවන් වම් අත පැත්ත. එහෙම ගෙනාවොත් v වර්ගයේ උත්තරේ ගන්න පුළුවන් 2ag පොදුයි කියලා එළියට අරගත්තොත් 2ag හරි cos alpha simple m ධන capital M ඍණ සම්පූර්ණ ඍණ කොටසක් එන්නේ cos alpha ඍණ θ ධන capital M cos alpha ධන θ. හරි ඒක බෙදන්න ඕනේ සම්පූර්ණයෙන් මේක බෙදන්න ඕනේ සම්පූර්ණ ඍණ කොටස මම කොටු වරහණකින් කොටු කරගන්නවා සමානලක් වගේ අදාළව. හරි පොඩ්ඩක් මේක අප්ලෝඩ් වයිස් කරගන්න. මෙතන alpha θ කොටු වරහණක් එනවා. ඒ වගේම m ධන m ගෙන් බෙදෙනවා. හරි මෙන්න මේ උත්තරය තමයි b වර්ගයේ උත්තරය. පැහැදිලිද? ඊට පස්සේ මම මේ ගාන පොඩ්ඩක් තව සුළු කරගන්න පුළුවන් 2ag ඉස්සරහා ඉගෙන ගත්තා. ඒ වගේම මේ m ධන m ගෙන් දෙපස්සම කියන්නේ මෙතන තියෙන සම්පූර්ණ භාග සංඛ්‍යාව වෙනස් දෙපැත්තට බෙදන්න පුළුවන්. ඒකට මෙතන ඉතුරු වෙන්නේ cos alpha විතරයි. අනිත් පැත්තේ ඍණ m වාරයක් cos alpha ඍණ θ ධන capital M වාරයක් cos alpha ධන θ. මේක බෙදන්න ඕනේ. එතකොට m ධන m ගෙන් මොකද මෙයා කැපෙන්නේ නැහැ. සමාන v වර්ගය. බලන්න. දැන් අපිට ආපු උත්තරෙත් එක්ක ගාණි දීලා තියෙන උත්තරේ හරිද? බලන්න. ගාණි දීලා තියෙන θ ඩොට් වර්ගය. එහෙනම් දැන් θ ඩොට් වර්ගය තමයි අපි ගන්න. අපිට ඇවිල්ලා තියෙන්නේ v වර්ගයක්. හරිද? ඉතින් v වර්ගය සහ θ ඩොට් අතර සම්බන්ධය මොකක්ද? ඉතින් ඔයාලා ෆිසික්ස් කරපු ළමයි හැටියටත් දන්නවා v සමානයි r ඔමේගා. හරිද? v සමානයි r ඔමේගා නම් v සමානයි r θ ඩොට් කියලා ගන්න පුළුවන් මේ ඔමේගාට. මොකද මේ ඔමේගා θ ඩොට් වලට මාරු කරගත්තොත් ඔමේගා කියන්නේ කෝණික ප්‍රවේගයක්. ඒකෝට කෝණික ප්‍රවේගය θ කියන කෝණය කාලය විසින් අවකලනය කරත් එන්නේ කෝණික ප්‍රවේගය තමයි. එහෙනම් ඔන්න ඔය විදිහට රීප්ලේස් කරොත් මට පුළුවන් v සමානයි r θ ඩොට් කියලා ගන්න. එහෙනම් ඒ සමීකරණය මම මෙතන v වර්ගයෙන් ලියනවා. හරිද? r θ ඩොට් වලට අපේ ගානේ අදාළ දේවල් ආදිස් කරලා. මොකද r කියන්නේ සිම්පල් a. ඒක සිම්පල් a වර්ගය ළඟට θ ඩොට් වලත් වර්ගය. හරිද? ඒ සමීකරණය අපව මෙතන තියාගමු. cos alpha ඍණ simple m cos alpha ඍණ θ ධන capital M cos alpha ධන θ. බෙදීම simple m ධන capital M. හරිද? පැහැදිලි වැඩි. දැන් මේ a වර්ගයෙන් දෙපැත්තෙන් බෙදුවොත් මට එන උත්තරයක් 2g බෙදීම simple a cos alpha ඍණ simple m cos alpha ඍණ θ ධන capital M cos alpha ධන θ. බෙදීම simple m ධන capital M සමානයි θ ඩොට් වල වර්ගය. බලන්න මේ උත්තරේ තමයි
ගාන තියෙනවා. පැහැදිලිද වැඩි? අපි එනම් මෙතෙන්ට නිකන් ගාන කම්ප්ලීට් කරා. පස්තන කට්ටියට ඒ වෙනකන් තේරුණා කියලා. ඊළඟ කොටසින් අහනවා. හරිද? ඊළඟ කොටස බලන්න. එමගින් හෝ අන්ක්‍රමයකින් හෝ තන්තුව සිරස් වන්නට පෙර එහි ආතතිය මෙන්න මේක බව පෙන්නනවා. හරි. අපි දැන් මෙයාගේ බල ලකුණු කරලා නැහැ. බල ලකුණු කරේ නැත්තේයි අපි තාම ශක්ති සංසීනියෙන් තමයි වැඩේ කරගෙන ඉන්නේ. හරිද? දැන් බලමු මෙයාගේ බල ටිකක් ලකුණු කරගන්න. මම බලන්න බල ලකුණු කරගන්න ගියොත් වෙන දේ. හරිද? බල ටික වෙන නිල් පාට රතු පාටින්ම දාගෙන යනවා බල ටික. මෙන්න මෙතන තියෙනවා තන්ත්‍රය ආතතියක්. වෙනවාද? මෙතන තන්ත්‍රය ආතතියක් තියෙනවා. ඊළඟට මේ අංශුවේ බරක් තියෙනවා. මේ H එක දිගේම මම ගන්නවා. මේ බර කීයද? කැපිටල් M G. ඒ වගේම මෙතන බරක් තියෙනවා වගේ මෙයාගේ තන්ත්‍රය ආතතියක් තියෙනවා. ඒ වගේම මෙයාට බරක් තියෙනවා. මොකද්ද බර? සිම්පල් M G. දැන් මෙයා ඉන්නේ කම්බියක. ඒක කම්බියක ඉන්නකොට මේ කම්බිය මගින් මේ එක එක අංශුවට ඇති කරන ප්‍රතික්‍රියා බල මොනවාද ප්‍රතික්‍රියා බල මම මෙයාගේ ගත්තොත් මේ පැත්තට කැපිටල් R එකක් තියෙනවා. මේ පැත්තට කැපිටල් R එකක් තියෙනවා. හරියටම ස්පර්ශ රේඛාව මෙහෙම තියෙනවා නම් මම මෙයාට ලම්බකව තමයි තියෙන්නේ. පැහැදිලිද? ඊළඟට අනිත් අංශුවට ඔය විදිහටම තමයි ස්පර්ශ රේඛාවට ලම්බකව කැපිටල් R එකක් තියෙනවා. පැහැදිලිද? දැන් මෙතන මේ රූප සටහන පොඩ්ඩක් පේන්නේ නැති නිසා මම තව රූප සටහනක් ගන්නම් මේ විදිහට පල්ලෙහාට. හරිද? ඉතින් ඒකෙදි මම ફોකස් කරන්නේ ඒකාංශවල විතරයි. ඉතින් ඔයාලා ගන්න ඒකාංශවල ફોකස් කරාම ඇති බල සටහනක් ගොඩනගා ගන්න. හරිද? මේ අංශුව තියෙන්නේ මෙන්න මේ හරිය කියලා හිතුවොත් හරි. ඉතින් මේ අංශුවේ මෙන්න මේ පැත්තට මෙන්න මෙහෙම තන්ත්‍රය ආතතිය තියෙනවා. සිරස්ස පල්ලෙහාට කැපිටල් MG එකක් තියෙනවා. කඩ ඉර දිගේ සිරස් කඩ ඉර දිගේ එළියට කාට ලම්බකවද ස්පර්ශ රේඛාවට ලම්බකව R එකක්. හරිද? දැන් සාමාන්‍යයෙන් මේ වෘත්තිගලිතයේ ගානක් හදන ළමයි විදියට ඔයාලා මුලින්ම කරන්නේ කේන්ද්‍රය දෙසට x සමානයෙන් මේ දාලා මේ ගාන හදන්න try කරනවා. හරිද? ඉතින් අපි try කරලා බලමු හදන්න පුළුවන් කියලා. කේන්ද්‍රය දෙසට දැම්මොත් හරිද? මොකද වෙන්නේ? කේන්ද්‍රය දෙසට තියෙන බල ටික නැමුවොත් දැන් මේ mg මෙතනින් හරවන්න වෙනවා. t ව මෙහිම හරවන්න වෙනවා. r නම් කෙලින්ම ඍණ r කියලා ගන්න. අපි එකමඩ දිහා බලමු මෙන්න කොහොමද මොකද්ද? t වල කෝණය. t අපි අඳපු කේන්ද්‍රය දෙසට තියෙන එකත් එක්ක කෝණය මොකද්ද මේ නිල් පාටින් තියෙන. මෙන්න මේකනේ. හරිද? ඒ කෝණය මොකද්ද? phi දෙකෙන් දෙකෙන් alpha. එහෙනම් t cos phi දෙකෙන් දෙකෙන් alpha වෙනවා මෙතෙන්ට. t cos phi දෙකෙන් දෙකෙන් alpha. හරිද? ඊළඟට එයාට එකතු වෙන්නේ mg. mg බලන්න mg කොහොමද යන්නේ? මෙන්න මේ කෝණය නේද? මෙන්න මේ කෝණය. මෙන්න මේ කෝණය කියන්නේ කවුද? අපි ඔය මෙන්න මෙතන හොයලා තියෙන කෝණේ 90ක් අඩු කරා නම් වැඩේ කොට. එතකොට එතන යන කෝණය හරිය බලන්න මෙතනින් ගන්න පුළුවන් නේද? මෙයාගේ 90ක් නම් අල්ෆා ගන්න තීට තිබ්බනම් හරි. එහෙනම් ඒ කෝණය අපි දන්නවා අල්ෆා ගන්න තීට කියලා. මේකේ මාක් කරගෙන යන්න බදන්න මෙතන කෝණය අල්ෆා ගන්න තීට. හරිද? මේ කෝණය අපි දන්නවා phi බෙදීම දෙක රින අල්ෆා. පැහැදිලිද? mg right mg cos alpha ධන theta ඍණ r සමානයි mb වර්ගය බෙදීම r වෙනුවට කියන්නේ සිම්පල් ඔන්නෝම සමීකරණයක් මේගොල්ලන්ට දැන් චලිතේ ගන්න හදද්දි සාමාන්‍ය විදිහට ගන්න දාන්න කේන්ද්‍ර දිශ දාලා ගන්න වෙන්නේ මේ වගේ සමීකරණ. හරිද? දැන් අපෙන් අහන්නේ මෙන්න මේ r ගේ උත්තරය. දැන් බලන්න r sin t දන්නවද? දන්නේ නැහැ නේද? හරි. එතකොට මේ ගාන හදන්න සාමාන්‍ය විදිහට කේන්ද්‍ර දිශට දාලා හරියන්නේ නැහැ මේ ගාන උත්තරය ගන්න. මොකද කරන්න ඕනේ? මේකේ වෙන පැත්තකට දාලා තමයි මේ r ගන්න වෙන්නේ. පැහැදිලිද කියන එක. හරිද? sorry මේක r නේ අහන්නේ t අහන්නේ r තමයි අපි නොදන්න කෙනා. හරිද? t අහන්නේ r තමයි නොදන්න කෙනා. ඒතකොට මේ r අයින් කරගෙන t හොයන්න නම් අපිට මේ r නැති පැත්තකට x සමානයි දාන්න. එතකොට ඒ විදිහට දාන්නයක් මොකද කරන්නේ? කේන්ද්‍රය දෙසට නෙමෙයි දාන්නේ. මේ පැත්තට නෙමෙයි දාන්න ඕනේ. ලම්බකව තමයි දාන්නේ. මෙන්න මේ පැත්තට. පැහැදිලිද? ඒතර මෙන්න මේ පැත්තට x සමානයි මේ දාලා ගාන හදනවා නම් මොකද වෙන්නේ? හරිද? අපි බලමු බල ටික දාලා අපිට ගාන හදන්න පුළුවන්. දැන් අපි කේන්ද්‍රය දෙස දාලා මේ ගාන හදන්න බැරි වුණා.
හරි හේතුව අපි ආර්දන්න බලමු කේන්ද්‍රය දෙසට නැතුව ඊට ලම්බක දිශාවකට මෙයාගේ සමානයෙන් දාලා අපිට උත්තරයක් ගන්න පුළුවන්ද කියලා. එහෙම පුළුවන් වුණොත් අපිට t සහ r දෙන්නගෙම සමීකරණයක් ආවොත් අපිට ගැටලුවක් නැහැ මේක හදාගෙන යන්න පුළුවන්. පැහැදිලි නේද? හරි. අපි බලමු පුළුවන්ද කියලා මේක උඩ දාගන්න. එතකොට මෙන්න මෙහෙමයි වැඩේ යන්නේ. අපි බලමු මෙයාගේ ලම්බක දිශාවට කොහොමද වැඩේ යන්නේ. මෙන්න මේ පැත්තට තමයි ඉන්නේ. පැහැදිලිද? මෙන්න මේ දිශාවට. අපි මේ කළු පාටින් මාක් කරනවා. ඒ දිශාවට අපි ගත්තොත් අපිට t හරවන්න වෙනවා. ඒතර t හරවනකොට මෙතන කෝණය හොයාගන්නවා. මම රතු පාටින් දාන්න. මෙතන කෝණය කීයද? බලන්න. දැන් මෙන්න මේ රේඛාවයි මේ රේඛාව අතර අංශක 90ක ගැප් එකක් තියෙනවා. මෙයා 90 වෙන්න නම් මෙතන තියෙන ඇල්ෆා. හැදෙන්න වැඩි. ඊළඟට මෙන්න මේක. මෙතනත් අංශක 90ක් වෙනවා. එතකොට මෙතන තියෙන්නේ 5 බෙදීම 2කට ඇල්ෆා දැන් θ කියන එක. හරිද? දැන් එහෙනම් අපිට පුළුවන් වැඩේ කම්ප්ලීට් කරගෙන යන්න. එතකොට අපි මේ දාන පැත්තට මෙන්න මේ පැත්තට අපි x සමාන මේ දැම්මොත් අපිට එනවා t cos alpha ඍණ mg capital mg t cos alpha ඍණ capital mg cos 5 බෙදීම 2 ඍණ alpha ධන θ. පැහැදිලිද වැඩි? ඒක සමාන වෙනවා කාටද? m වැඩි කිරීම. නැත්නම් යාගේ මේ සිම්පල් m නේ. තමයි කලිනුත් සිම්පල් m දාලා තියෙන අපිට වෙනස් කරනවා. කලින් සමීකරණ කැපිටල් M කියනවා. එතන කැපිටල් M. දැන් ත්වරණයක් දාන්න. දැන් අපි දන්නවා වෘත්ත චලිතයේ සාමාන්‍ය ගණන් හදද්දී මෙහෙම තිරස් දිශාවට එහෙම නැත්නම් මේ කේන්ද්‍රය දෙසට තියෙන ත්වරණය හැර වෙන ත්වරණ අපි දාන්න ගිහිල්ලා නැහැ ගොඩක් වෙලාවට. දැන් මේ ගාන බැලුවොත් අපිට පොඩි ප්‍රශ්නයක් එනවා මෙයාගේ ඇත්තටම මේ ස්පර්ශීය ත්වරණයක් තියෙද කියන එක. බලන්න ස්පර්ශීය ත්වරණයක් තියෙනවා නම් ඒක දාන්න වෙනවා. නැත්නම් මේ ගාන වැරදි. ඒකට අපිට ස්පර්ශීය ත්වරණයක් තියෙනවද නැද්ද කියලා හොයාගන්න ක්‍රමයක් තියෙනවද? තියෙනවා. මොකද්ද ක්‍රමය? අපි දන්නවා ස්පර්ශීය ත්වරණය සමානයි r alpha. ඉතින් මේ alpha කියන්නේ කවුද? theta double dot. හරිද? ඉතින් මේ theta double dot පවතිනවා නම් ඒ කියන්නේ ස්පර්ශීය ත්වරණයක් තියෙනවා කියන්නේ. හරිද? right. අපි බලමු theta double dot තියෙනවා කියලා. ඒක බලන්න අපි ගාව සමීකරණයක් තියෙනවා. අපි theta dot වලට සමීකරණයක් ගත්තා. ඉතින් ඔන්න ඕක තමයි ගානේ අපේ කියන්නේ. මේක අරගෙන හරි එහෙම නැත්නම් වෙන කෙනෙක් හරි ගාන හදන්න කියන්නේ. ඇත්තට මේක අරගෙන තමයි ගාන හදන්න කියන්නේ. හරිද? ලේසි මේක අරගෙන හදනවා. හරිද? එහෙනම් අපි වැඩ කරන්න ඕනේ. මෙන්න මේ theta dot වර්ගයේ කියන සමීකරණය t විශයෙන් අවකලනය කරනවා. t විශයෙන් අවකලනය. හරිද? මේ ගාන හදන්න අවකලනයක් ඕනේ. right. අපි බලමු අවකලනය කළා. දැන් මේ 2g බෙදීම a කොහොමද ඉස්සරහින් තියෙන එක නා ඒක ඒ විදිහම තියාගන්න. ඊළඟට cos alpha අවකලනය කරොත් මේ අනිත් පදයක් ඒක බිඳුවයි ඒක කියලා වැඩක් නැහැ. ඊළඟට මෙතන ඍණ ලකුණක් තියෙනවා. මම ඒ ඍණ ලකුණ ඉස්සරහටම ගන්නවා. කවුද මෙන්න මේ ඍණ ලකුණ. ඒක ඉස්සරහටම ගත්තොත් මෙතන තියෙනවා m cos alpha ඍණ θ. අවකලනය කරන්න මොකද වෙන්නේ? cos වල අවකලනය කරනවා ඍණ sin. ඒතකොට ඍණ m sin alpha ඍණ θ. ඒ වගේම මේක ඇතුලේ අවකලනය ගත්තොත් ඍණ θ dot කියලා පැහැදිලිද? ඊළඟට ගන්න m cos alpha ධන θ අවකලනය කරොත් ඒත් එන්නේ ඍණ. එහෙනම් මම මේක ගන්න ඕනේ නැහැ. ඍණ දාලා ගන්න තමයි. ඍණ m sin alpha ධන θ එතනින් එනවා θ dot එකක් ආපහු එළියට. ඊළඟට අර බෙදීමේ පදය ඒ විදිහට හැමම එනවා. එන්නනේ. සමානයි. දැන් θ dot වර්ගය අවකලනය කරනවා. දෙක වාරයක් θ dot ඒ වගේම θ double dot. ඔන්න ඔය විදිහට අවකලනය. දැන් තේනවා θ dot කැපෙනවා. මේ හැමතැනම θ dot කැපෙනවා. දැන් පොඩ්ඩක් සුළු කරගන්න. සුළු කරාම ඍණ 2g බෙදීම a මේ ඍණයි ගුණ වෙලා සිම්පල් m sin alpha ඍණ θ කියලා උත්තරයක් එනවා. ඊට පස්සේ මෙයාගේ ඍණ හිමයි ඍණ කැපිටල් M sin alpha ධන θ. බෙදීම සිම්පල් m ධන කැපිටල් M සමානයි. හරිද? අර මෙතන දෙකීලක්මත් කපා ගත්තා නම් i දෙකීලක්ම මෙතන ඕනේ නැහැ. හරිද? ඒක θ ඩබල් ඩොට් කියන බාන් θ ඩබල් ඩොට් වලට අපිට උත්තරයක් ඇවිල්ලා තියෙනවා. එහෙනම් ඒක කියන්නේ θ ඩබල් ඩොට් වලට උත්තරයක් එනවා කියන්නේ යාගත්තම කෝණික ත්වරණයක් තියෙනවා. ඒ කියන්නේ ස්පර්ශීය ත්වරණයක් තියෙනවා. ඉතින් ස්පර්ශීය ත්වරණය කියන්නේ මොකද්ද? සිම්පල් a. අපි සිම්පල් a කෝණික ත්වරණය දානවා නම් කෝණික ත්වරණය අරයෙන් වැඩි කරන්න ඕනේ. එහෙනම් අපි මේක අරයෙන් වැඩි කළා ගමු. ඒත් අපිට මෙතෙන්ට උත්තරේ දාගන්න පුළුවන්. පදන උත්තරේ. අරය අපි දන්නවා සිම්පල්
එහෙනම් MA වැඩි කිරීම මෙතෙන්ට රීප්ලේස් කරන්න අපි දාපු උත්තරේ. දැන් හොඳට බලන්න. අපි දාලා තියෙන්නේ උඩ දිශාවට තමයි මේ සමාන වෙන්නේ. දැන් අපි ගාන හදාගෙන යද්දී බලන්න ප්‍රවේගය ගත්ත පල්ලෙහා දිශාවට. හරි? ප්‍රවේගය අරන් තියෙන්නේ පල්ලෙහා දිශාවට. එහෙනම් අපි මේ ගත්ත කෝණික ත්වරණය තියෙන්නේ ඔය කියන පල්ලෙහා දිශාවට. එහෙනම් මේ අපි දාපු උත්තරේ අපි ධනය මාරු කළා ඕනේ. අපි දැන් අලුතින් දාන්නේ සමාන වෙන වලට දාන්න. එහෙනම් මෙතන ඇත්තම ඔය තීර ඩබල් ඩොට් ඍණ උත්තරයක් ආවට අපි මේක නෙමෙයි දාන්නේ. ධන උත්තරේ දාන්නේ. G බෙදීම A වැඩි කරන්න තියෙනවා කාගෙන්ද සිම්පල් M cos alpha ඍණ theta හරි ඍණ capital M cos sin මෙයාගේ capital M sin alpha ධන theta ඒක බෙදන්නේ සිම්පල් M ධන capital M වලින් බලන්න හරිද කියලා ආදේශ කරා හරි දැන් සුළු කරන්න පුළුවන් උත්තරින් සුළු කරන්න මෙයාගේ සිම්පල් එක අපේනවා වෙන කැපෙන දෙයක් නැහැ හරි එහෙනම් t cos alpha කියන කෙනාට අපි උත්තර කීමක් ගමු. ඒ capital M G එලෙට අරන් තියෙන්නේ. ඉතුරු ටික ලියන්න. simple M sin alpha ඍණ theta ඍණ capital M sin alpha ධන theta සම්පූර්ණ බෙදීම simple M ධන capital M. ඊළඟට එයාට එකතු කරන්න තියෙනවා කීයක්ද? mg එලෙට අරගෙන තියෙන්නේ නේද? cos phi බෙදීම 2 ඍණ alpha ධන theta හරි දැන් ආපහු පොඩ්ඩක් සුළු කිරීමක් කරගෙන යන්න t cos alpha කියන්නේ කවුද capital M G එකට අරගත්තට පස්සේ simple M sin alpha ඍණ theta ඍණ capital M sin alpha ධන theta හරි මේ cos phi බෙදීම දෙක ඍණ කියලා තියෙනවා එතකොට මොකද වෙන්නේ sin මේක sin alpha ධන theta වෙනවා දැන් මෙන්න මේ කොටස විතරක් simple M ධන capital M කියලා බෙදීමක් තියෙනවා දැන් බලන්න සුළු කිරීම දැන් ඔයාලට හිතෙන් ගන්න පුළුවන්. හිතෙන් කොහොමද? මෙන්න මේ M ධනෙ මෙයාගෙන් ගොඩ කරලා පොදු හරයක් ගත්තොත් එන උත්තරේ දැන් ඔයාලට තියෙනවා. මොකක්ද එන්නේ? capital M G එළියේ තියෙනවා. හරිද? simple M sin alpha ඍණ theta එහෙමම. එයාට කපන්න කවුරුත් ඉතුරු වෙන්නේ නැහැ. හැබැයි මේ alpha ධන theta මෙතන alpha ධන theta සමාන නිසා capital M එක කැපිලා යනවා. එහෙනම් simple M එක විතරයි ඉතුරු වෙන්නේ. ඒක ධන. ධන simple M sin alpha ධන theta. ඒ විදිහටම සම්පූර්ණ බෙදීම ලෙසම තියෙනවා. M ධන capital M කියලා. හරිද? දැන් තව සුළු කරන්න පුළුවන් t cos alpha මම මේ විදිහට තියාගෙන capital M G බෙදීම simple M ධන capital M. හරිද? තව simple M එකක් ඉස්සරහට ගන්න පුළුවන්. අරගත්තොත් මෙතන තියෙනවා sin alpha ඍණ theta ධන sin alpha ධන theta. හරිද? ඉතින් මෙතන තියෙන්නේ තනිකර ත්‍රිකෝණමිතිය අපි ත්‍රිකෝණමිතිය CD සූත්‍රයක් දාමු simple M capital M G බෙදීම simple M ධන capital M sin ධන sin කියන්නේ දෙවාරයක් sin cos එකතු කරා දෙකෙන් බෙදුවා උත්තරය alpha අඩු කරා දෙකෙන් බෙදුවා උත්තරේ cos theta පැහැදිලිද දැන් මේ දෙකේ ඉලක්කම ඉස්සරහට ගන්න ඊට පස්සේ cos alpha ගෙන් බෙදන්න ඒක දෙකයි simple M capital M G බෙදීම simple M ධන capital M ඊළඟට උඩ ඉතුරු වෙනවා මේ sin alpha ඒ sin alpha cos alpha බෙදුවම tan alpha ඊළඟට තනියෙන් ඉන්නවා cos theta එයා එහෙමම හිතන්න. ඒත් මේක තමයි දීලා තියෙන උත්තරේ බලන්න. අපි නිකමට f සමානෙන්නේ දැම්මා කේන්ද්‍ර දෙසට නැතුව කේන්ද්‍ර දෙසට ලම්බ කරලා. දැම්ම ගමන් r නැතුව අපිට උත්තරේ ආව කෙලින්. බලන්න කොච්චර ලේසි ගානක්ද නේද? බලන්න උත්තරේ හරිද කියලා. දෙකයි simple M capital M tan alpha cos theta එන්දනේ. බලන්න අපිට ඒක නේද? right. ඒක නවුත්‍රේ. ඉතින් ඔන්න ඒ විදිහට තමයි වෘත්ති චලිතයේ අමුතුම ගානක්. මේක ඇත්තටම මේ වගේ කෝණික තොරණයක් තියෙන ගානක් A level මට මතක තියෙන විදිහට ඇවිල්ලා තිබ්බේ නැහැ. හැම වෙලෙම කරන් තිබ්බේ ශක්ති සංසිඳීමේ දාලා කේන්ද්‍ර දිශට සමානයෙන් දැම උත්තරය. ඉතින් ගොඩක් ළමයි මේක හරි සරල ගානක් විදිහට හිතන්නේ. මොකද රොබෝලා විදිහට මේ ගානක් ගන්න පුළුවන්කම තිබ්බා. හැබැයි මේ විදිහට ගානක් ආවොත් දැන් මේ හදුවා වගේ කෝණික තොරණයක් තියෙන ගානක් ආවොත් ඒ විදිහට හදලා ගොඩ යන්න ගොඩාක් අමාරුයි. හරිද? ඉතින් ඔන්න ඔය විදිහේ හෙල්ප් එකක් තමයි මම අද දුන්නේ. Stay in touch. අපි තව මේ වගේ ගාන ටිකක් බලමු. Good luck.